the sky, but I'm not worried. I know I will end up trying. Alright guys, so මේ අද අපි පොඩ්ඩක් බලුවා මේ වීඩියෝ එකක් කරන්න parents ලා කොහොමද ළමයින්ගේ relationships ඒ වගේම ජීවිතයට influence කරන්න කියලා. මේක පොඩ්ඩක් sensitive topic එකක්. එහෙනම් පොඩ්ඩක් වැරදියට ගන්නත් එපා. ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලලා මේ කියන දේවල් හරි වැරදි මේ දේවල් කැමති විදියට ගන්න. අපි හිතන්න දැන් ඔයගොල්ලෝ partner කෙනෙක් හොයාගත්ත කියලා. අර මේදී හරි කොහෙද හරි like from another universe හරි. So it doesn't matter. එතකොට මේ බැරි වෙලාවත් parents ලා ඒකට අකමැති වුණොත් එහෙම මොන හරි fact එකකට like astrology status ඔයා කරන cast ඒ වගේ වුණොත් එහෙම ඔයගොල්ලෝ ඒක continue කරයිද නැත්නම් නවත්තයිද? කන්වින්ස් කරන්න try කරනවා. Okay. parents ලා කැමති නම් බෑ තමයි. මගේ අම්මයි තාත්තයි එහෙම අවුලක් නෑ අර. අවුලක් නැහැ. එහෙම open minded කට්ටිය දින. open minded කට්ටිය. complicated නේ. That's it. Complete either. Depends on the person. Okay. Okay. So you are going with the astrology and all? ඒවත් එක no. Not even the status. කවදාවත් මේ depends වෙන්නේ නැහැ. astrology වගේ දේවල් එක. ඒක මෙහෙමයි දැන් අම්මලා තාත්තලා කියන්නේ මොකක්ද කියන දෙක මත ඩිපෙන්ඩ් වෙනවා. සාමාන්‍යයෙන් දැන් අපිත් යම් තරමට ඉගෙනගෙන ඉන්නේ. දැන් ඉස්කෝලේ කාලේ පටන් ගත්තොත් මට නම් හිතෙන්නේ ඇත්තට මේක අපිටත් අර ඒ කාලේ ඉමෝෂන් කියන්නේ මොනවාද කියලා තේරෙන්නේ නැහැ. I think it's a bit complicated. But according to the situation, I will take the decision. Yes, the same thing. Same thing. So you will stop the relationship because of the parents. Okay. Okay. Same thing. Same. ඔය අනිත් පැත්ත හැරෙන්න දෙන්නේ නැත්නම්. අනේ මන්ද ඉතින් කියන්න බෑ. මේමයි තියන දැන් මයින්ඩ්සෙට් එක තියලා අපේ මතේ නැපි කරන්නේ. දැන් ඉස්කෝලේ කාලේ වගේ රිලේෂන්ෂිප් එකක් තිබ්බනම් ඒ කාලේ වෙද්දි පොඩ්ඩක් අම්මලා කිව්වොත් ඒ දේ අහනවා. ඒවනේ. ඒකට පොඩ්ඩක් ඉන්ෆ්ලුවන්ස් එක වැඩි නේ ඒකයි අපිට වර්කින් රෙස්පොන්සිබිලිටි එකක් ගන්න බෑනේ. හැබැයි දැන් කාලේද දැන් අපි කැම්පස් ඇවිල්ලා මොකක් හරි දැන් අපි අමාරුට කියලා මොකක් හරි රෙස්පොන්සිබිලිටි තියෙනවා. ඒතකොට ඉතින් දැන් මේ වෙද්දි අම්මලා කියන එක අහන්න නැතුව බෑ. මොකද යාළුවනේ අපි මෙච්චර කරලා. exactly. ඒ වුණාට අර අපිට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. ඒකට පොඩ්ඩක් ගරු කරලා සෑහෙන්න ඕනේ. ඒවනේ. ඒ කියන්නේ දෙපැත්තෙන් බැලන්ස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් හරිනේ. කෙලින්ම ස්ටොප් කරන්නේ නැහැ. හැබැයි දැන් මම දන්නවනේ මගේ ටයිප් එක මොකක්ද කියලා. එහෙම පුළුවන් ඒ කියන්නේ අම්මලා හිතන ලෙවල් එකට ගේන්න පුළුවන් නම් ඒ රිලේෂන්ෂිප් එක එතකන් try කරනවා. එහෙම නැත්නම් මං හිතනවා සමහරවිට අම්මලා level in the sense money ද? එහෙම වෙන්නත් බෑ. මයින්ඩ්සෙට් එක mindset එක. හැමදේම. Okay, ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකට ගැලපෙන්න ඕන. කියන්නේ කොහොමද අම්මලාව change කරන්නද හදන්නේ නැත්නම් partner වල? නෑ නෑ අම්මලාව change කරන්නේ නෑ. Okay. ඒ කියන්නේ අපි දෙන්න වෙනස් වෙනවා නම් එහෙමයි. මට නම් idea එකක් convince කරන්න. ඒක මොනවා ප්‍රශ්නයක් කරා මේ කන්වින්ස් කරලා ගොඩ දාගන්න තමයි බලන්නේ නේ. discuss කරමු. අපේ parents ලා cool enough නේ ඉගෙන. දැන් හැබැයි මට හිතෙනවා අපිට යම් දෙයක් තේරෙනවා. ඒ කියන්නේ අපි 18 above වගේ තියෙන හින්දා ඒ decision කියන්නේ එකක් දැන් ගන්න පුළුවන්. කැම්පස් උත් ඇවිල්ලා අර ලෝකෙ වෙන දේවල් දන්නවා. ඒක අර එයාලා කියන දේ මත ඩිපෙන්ඩ් වෙනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ කැමති වෙන්නේ නැත්නම් මොකටද කියලා එයාලවත් වෙනස් කරගන්න තමයි බලන්නේ. නැතුව එයාලා කැමති වුන් නැත්තම් නම් කොහෙත්ම මං හිතන්නේ නැහැ එහෙම අර තරහ වෙලා ගිය කාටවත් හරියන්නේ නැහැ වගේ මං දැකලා තියෙනවා. ඒ කියන්නේ parents ලගේ අර blessings නැතුව අකමැත්තෙන් ගියොත් එතන අර වෙඩින් එක ගැන හිතුවොත් කොහේ හරි ප්‍රශ්නයක් වෙනවා. අර මං දැකලා තියෙන දේ අනුව ඒ හැරේ කැමති කරගෙන නම් එහෙම ප්‍රශ්නයක් නම් මට ඇවිත් නැහැ. ඒ වුණාට එහෙම තිබුණොත් නම් මං අර දේ තමයි කරන්නේ. මට parents ලා පැත්තෙනුත් හිතලා partner ගේ පැත්තෙනුත් හිතලා දෙපැත්තෙන් balance වෙන decision එකට එන්නේ. okay හරි හරි. නැත්තම් ඉතින් අම්මලා කැමති වෙන්නේ නැති රීසන් එකක් ඇතිනේ අනිවාර්යෙන් ඒගොල්ලෝ අපි ගැන හිතලානේ එහෙම ඩිසිෂන් එකක් ගන්නෙ. ඒක නිසා ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක මට එහෙම දේවල් වෙලා තියෙනවා. Okay. So we have the right person here I guess. යා ප්‍රශ්නය අහුවම මම ඒක සෑහෙන්නේ කියන්නේ මට ඒක වැදුනා ඒ ප්‍රශ්නය අහුව. ඒක හොඳයි අහුව එක. මට එහෙම එක්ස්පීරියන්ස් තියෙන නිසා සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා දෙයකට අකමැති වෙනවා කියන්නේ ඒකට ලොකු රීසන් එකක් තියෙනවා. එහෙම දෙයක් කරන්න අපි උත්සාහ කරත් සමහර දවසක අපිට වැරදෙනවා. ඒක තමයි කියන්නේ අම්මලාගේ තාත්තලාගේ පැත්තේ ඩිසිෂන් එකට වැඩි ඉඩක් දෙන්න ඕන. ඒක තමයි මම කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පැත්තේ ඩිසිෂන් එක ලොජිකල් නම් ගොඩක්ම. නැත්නම් අර එහෙම ඩම් දේවල් මං හිතන්නේ මගේ අම්මයි තාත්තයි එහෙම වැරදි දෙයක් මං කැමති දෙයට කොහොමත් කැමැත්ත දීලා තියෙන මට කිසි දෙයක් එහෙම මොකුත් කියන්නේ නැහැ කිසිම දෙයකට.
මං කැමති වෙන දේට කොහොමත් කැමති වෙනවා ඒත් ඒ දෙන්න අකමැති වෙනවා නම් මම දන්නවා මට දවසක වැරදෙනවා ඒක නිසා මං ඒගොල්ලොන්ට රෙස්පෙක්ට් කරලා එහෙම තමයි මම මොනවා හරි So you like to go with their decision? Alright. Okay, percentage wise, වැඩිපුරම ඒගොල්ලන්ට දෙන්න කියලා. Alright. Fair. So just think you have to wait for 5 or 6 years until they change their mind, your parents. Would you do that? let's see. Let's see. කැමතිද ඒ වගේ දෙයක් කරන්න? එහෙම අවුරුදු 5ක් හරි ඉවසන් ඉන්න? For love? No idea because I don't have a partner. You also? No, I don't have a partner. No. අර වගේ ඉවසන් Still ඉන්න. not, still not. ඉවසන් ඉන්න ඕනද? ඉවසන් ඉන්න ඕන. එහෙම කරන්න ඕන. Let's see. ඒ කියන්නේ මේ දැන් මේ වෙද්දිත් මේ පේරන්ට්ස්ලා සමහර කට්ටිය එහෙම බලන කට්ටිය ඉන්නවා ඇතිනේ ඇස්ට්‍රොලොජි ඒවා බලන කට්ටිය ඉන්නවනේ සාපේක්ෂව අඩුයිනේ. Alright, just think you guys are parents. හරි? ඕගොල්ලෝ parents වගේද? එතකොට ඕගොල්ලෝගේ දුව හරි පුතා හරි කාට හරි කැමති but you don't like that person. එතකොට මොන වගේ දෙයක් කරයි? just ඉතින් එහෙමට බල කරන්න බෑ. Yeah, ඉතින් මොන හරි logically factors තියෙනවා නම් සමහරට අපිට කියන්න මොන හරි ඒ කියන්නේ මොන හරි හිතන්න ඒ කියන්නේ වැඩි ඉගෙන ගන්න නැහැ හැම කෙලෙ හිතන්න. එතකොට මොන හරි අර education level එකේ difference එකක් තියෙනවා නම් සමහර මොන හරි කියන්න වෙන්නේ. ඒ අරෙන්ද මේ අර නිකන් කිසිම තේරුමක් නැති dumb factors like astrology එන්න ඒ වගේ වලට යනවට වැඩිය let them decide. let them decide. Alright. Alright. Let them decide. Yeah, that's the exact point, no? Alright. Okay, thank you. Thank you. එතකොට මේ අර වගේ එහෙම මේ සාමාන්‍යයෙන් ෆෝස් කරන්න එහෙම නැහැ. ඉත දීලා නිකන් ඉන්නවා නේ. Alright. So බැරි වෙලාවත් මොකක් හරි ඒගොල්ලෝ අකමැති වෙන ෆැක්ටර් එකක් තිබ්බොත් එහෙම ඔයා හිතනවාද ඔයාට ඒගොල්ලෝ නිකන් කන්වින්ස් කරගන්න යාළු කරගන්න පුළුවන් මේ ඒ වගේ එක. එහෙම මම අකමැති වුණොත් දැන් මොකක් කරලා මම ඉතින් මුකුත් කරන්න නැතුව ඉන්න ඉතින් ඒ කට්ටිය කැමති වෙනකම්. කැමති වෙනකම්. ඒ කියන්නේ කොහොම හරි මේ ලව් එක තියාගෙන මේ ඒගොල්ලෝ කැමති වෙනකම් ඉන්නවා. Alright. අවුරුදු 5ක් 6ක් උඩ තමලන්නේ. Alright. ඒක තමයි දාගන්න ඕනේ. Alright. Thank you so much. Alright. Cool. So just think ඔයාට එහෙම අම්මලා කන්වින්ස් කරන්න අවුරුදු 4ක් 5ක් උනත් ඉන්න කැමති නම් ඒ මනුස්සයා සමහරවිට අපිට ෆීලිංග් ස්ටොප් කරන්න බෑනේ. එතකොට කැමති පාර්ට්නර් කෙනෙක් ගැන තියෙන. ඒකට ඔයා හැම හරි ඉන්න කැමතිද? අවුරුදු 4ක් හරි 5ක් හරි. ඔව්. ප්‍රශ්න නැහැ. Alright. Okay. Thank you so much. Yeah, if it's true love, then of course. Okay. හිතනවා අවුරුදු කීපයක් ගිහිල්ලා මේගොල්ලෝ ඕකේ වෙයි. එහෙම නැත්නම් ඔයා කන්ට්‍රිබියුට් කරගෙන යනවා. ඒවනේ. Alright. So you can just stop your feelings. එහෙම කරන්න අමාරු වෙන්නේ. Alright. Thank you so much. What about you? Do you like to wait? Yeah, of course, but I'm not sure whether I'll find someone. Okay. Do you have? It's dependent on him and whether his qualities and Alright. What about you? I agree with her statement. Okay, just think ඔගොල්ලොන්ගේ මේ අම්මලාගේ අහනවා හිතන්නකෝ මේ අම්මේ ඔගොල්ලෝ මගේ පාර්ට්නර් එක මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ? So they are telling like මේ loyal වෙන්න ඕනේ අර වෙන්න ඕනේ මේ වෙන්න ඕනේ. ඒ ඔක්කොම තියෙනවා. හරිද? ඒ ඔක්කොම දැන් ඔගොල්ලෝ මේ date කරන කවුරු හරි partner ගාව තියෙනවා. But they are still telling no like එහෙම වුණොත් එහෙම මොකද කරන්නේ? ඒ කියන්නේ අම්මලා කියන qualities ඔක්කොම තියෙනවා but ඒගොල්ලෝ මොන හරි වැරදි. එහෙම වුණත් නම් ඉතින් I would expect a more logical answer from them. Yeah. අද කාස්ට් එක ගැන බලන්න කාස්ට්. Parents ලා බලන්න. Seriously? බලනවද? බලන්න? No? No, yes. no. Alright, that's all guys. Thank you so much. අම්මෝ. මාර ප්‍රශ්න තියෙන්නේ. Alright, so she has a YouTube channel as well. Okay, I'm Nima Sharrodi. I have a YouTube channel. If you want, you can subscribe my channel. Yeah, we will add it to the description, no? So if you guys are interested in CSC, she has some content in there, no? Yeah. Alright, thank you. Okay, thank you so much. Bye. Bye. Yeah, no worries. Hi. අපි දැන් කීප දෙනෙක්ගෙන් ඇත්තටම ඇහුවා. So ඒවා ඔගොල්ලෝ එකවටම ගන්නත් ඒවා හොඳට හිතට බලලා මේ දෙපැත්තටම හරියන විදිහට ගන්න. මොකද සමහර පේරන්ට්ස්ලා කියන දේවල් හරියන්න පුළුවන්. ඒ වගේම සමහර ඒවා වැරදින්න පුළුවන්. So
ලොජිකලි මොන හරි කියනවා නම් ඒක හිතලා බලන්න. ඒ වගේම අර ලව් කියන පැත්තෙන් ඔයගොල්ලන්ට සමහරවිට මුකුත් කරගන්න බැයි නම් ඒගොල්ලෝ කන්වින්ස් කරලා ඉස්සරහට අරන් යන්න බලන්න. so understandable person ලා ඉන්නවනම් ඒගොල්ලෝ ගොඩක් වෙලාට මේ අර බොරු දේවල් නැත්නම් ඇස්ට්‍රොලොජි නැත්නම් කාස්ට් ඒ වගේ දේවල් වල බලන්න නැතුව තමන්ගේ පැත්තට තමන්ගේ ළමයට උදව් වෙන විදිහට සපෝට් කරයි. so let's see යා මේක වැරදියට ගන්න එපා. හොඳ විදිහට ගන්න. අනිත් එක මේ වැදගත් පොයින්ට් එකක් කියන්න හිතනවා ඔයගොල්ලෝ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්නේ මේවා සම්බන්ධ වෙන ඕන දෙයක් සම්බන්ධ මේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් වලින් කියන්නේ දැන් අපිට කවුන්සිලර්ස්ලා ඉන්නවා යුනිවර්සිටි ඕන තරම් ස්ටුඩන්ට් චීෆ් ස්ටුඩන්ට් කවුන්සිලර් ඒ වගේ කට්ටිය ඉන්නවා. so you guys can have some idea from them. මොකද මේ සමහර දේවල් අපි කිව්වට පස්සේ වෙන කෙනෙක්ට යාළුවන්ට කියලා දේවල් වැඩි කරගන්න පුළුවන් ප්‍රශ්න වැඩි කරගන්න පුළුවන්. එහෙම නැතුව බයස් වෙන්නේ නැති වෙන්න තමන්ව නොදන්න කෙනෙක්ට කියලා ඒ දේ නිරාකරණය කරගන්න පුළුවන්. ඒවට ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා මේ යුනි එකේ. නැත්නම් වෙනම හොස්පිටල් වල ඉන්නවා. උගලන්ට ලැජ්ජ වෙන්නේ නැතුව ඒවට ගිහින් ඒ සපෝට් එක ගන්න. so ඒකත් උදව් වෙයි කියලා හිතනවා. නැත්නම් මේ අර මොන හරි ඔක්කොම නැති කරලා නැත්නම් ජීවිතේ නැති කරගත්තට පස්සේ ඒවා හොයලා වැඩක් නැහැ. so just try to have those supports as well. That's all I have to say. Okay, thank you.